සුබ උදෑසනක් වේවා. අද කැලෑකෝරාල් ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ඉතා සුවිශේෂී ශාකයක් පෙන්වන්න. මොකද මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේනික එන්ඩොමික් පුවක් කුලේ කියන්නේ පුවක් ශාකයකට සමාන ශාකයක් වලට දකින්න හම්බෙයි විසිතුරු මලක් එක්ක. මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේනික රන්දෝතුළු කියන සුවිශේෂී විශේෂය. ඇත්තටම මේක හැදෙන්නේ පහතරට තෙත් කලාපීය වනාන්තරය කියන්නේ සිංහරාජ ශ්‍රීපාද රක්ෂිතය ආශ්‍රිතව. දැන් මේ ගහ අපිට හම්බුනේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ වලේබොඩ රසික මහතාගේ නිවසෙන්. මේක ඇත්තටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමෝම දැනගන්න ඕන, දැක ගන්න ඕන, ආරක්ෂා කරන්න ඕන සුවිශේෂී ශාකයක්. අපේ රට හඳුන්ලා දීලා තියෙන ෆොක්ස්ටේල්, විචියා ගෝල්ඩ්, විචියා ග්‍රීන් වැනි ත්‍රස්තවාදී ශාක වෙනුවට මේක බලන්න කොච්චර ලස්සනද කියලා මං ගහේ උස මේ පොඩි ශාකයක තමයි මලක් පිපිලා තියෙන්නේ පෙන්වන්න. ඉතින් ඇත්තටම ඔයාලා කාගෙත් දැන ගැනීමත් මේවා සංරක්ෂණය කිරීමත් සම්බන්ධව දැනුවත් කිරීමටත් නොදකපුයට දැනගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බලන්න මේ ශාකය කොච්චර විසිතුරුද, ලස්සනද, සුන්දරද කියලා. මේ මල එක කුඩා පැලයක හැදිච්ච එකක්. නමුත් මේක විශාල වුණාම ඉතාම අලංකාර මලක් අපිට දර්ශනය වෙනවා.